So you all come and stay here, and you all can shake hand with our chief guest. No, you. Can. Ladies and gentlemen, we, the Sri Lankan Muslim Cultural Community of Liverpool, are very happy to welcome Honorable Anurakumara Dissanayake, MP, leader of JVC and UK team, for accepting our invitation to grace our gathering in Liverpool. Sri Lankan Muslims have been living peacefully with the majority Sinhalese community and other minority community over several hundreds of years in complete harmony and mutual understanding. We are for united Sri Lanka. Therefore, we hope the government of Sri Lanka to uphold justice and treat all communities equally with respect and to live without fear in Sri Lanka. We are happy to know that you are taking a very active role to achieve unity and peace in Sri Lanka. Let us be an example to the world, which has plunged into chaos due to misunderstanding among religions, nations and tribes.
Thank you. Now I call upon the chief guest, the Honorable Anura Kumara Dissanayake, to deliver his speech. Thank you. බොහොම ස්තුතියි සියලු දෙනාට අපට ආරාධනා කිරීම පිළිබඳව. අපි ලොකු කතාවක් නෙවෙයි නිත්‍ය. අපි කිව්ව අවස්ථාවල බොහෝ දේවල් කතා කරලා තියෙනවා ඔබතුමාලා අහලත් ඇති නේද? ඉතින් කොහොම වුණත් මේ අවස්ථාවට අපිට ආරාධනා කරලා අපේ හඬට රවන් දීමට සමුනාන්සලා සූදානම් වීම පිළිබඳව අපි දෙන්නේ සිදුවන්නේ. මේ මොකද එක පැත්තකින් අද අපේ රට ගැටලු සහගත ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා. ඒ අතර ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ පිළිපිටින කඩා වැටීම සරල තත්ත්වයක් නෙවෙයි. මෑත කාලේ ලංකාවේ මතුවී තිබෙන විශාලතම ආර්ථික කඩා වැටීමකට අපේ රට මුහුණ දීලා. ඒ වගේම රටේ අතිශය වැදගත් අධිකරණ පද්ධතිය ඒ වගේම නීතිය සහ විධානය ආදී පැතිලෙන්න ඕනේ. ඒක තමයි රටක පැවැත්ම. නමුත් අද අපේ රටේ නීතියේ සහ අධිකරණයේ පැවැත්ම විශාල තරජනකට ලක් වෙලා තිබෙනවා. අද සාමාන්‍ය නීතියක් විනයක් නැති රටක් බවට පත් වෙලා තිබෙනවා. කිසිදු රටකට ඉස්සරහට යන්න බෑ. ඒ රටේ නීතියක් විනයක් හරියාකාරව පිළිපදිත කරන සමත් වෙනවා. නමුත් අද අපේ රට නීතියක් නොමැති විනයක් නොමැති රාජ්‍යයක් බවට පත් වෙනවා. වගේම වංචා දූෂණ අපරාධ වලින් ගහන වෙලා තිබෙනවා අපේ රට. ඉතින් මේවට අපි උත්තර සෙවිය යුතු තිබෙනවා. ඒ අරුපුතයන් පෙරලා සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට බලපෑම් කරමින් තිබෙනවා. ඔවුන්ගේ ජීවත් වීමේ ගැටලු, ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ගැටලු, ඔවුන්ගේ දරුවන්ගේ සෞඛ්‍ය සේවය පිළිබඳ ගැටලු විශාල ලෙස අද මතුවලා තිබෙනවා. ඒ නිසා ජනතාවගේ විශාල විරෝධයක් පවතින ආණ්ඩුවට මේ අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්තීන් වලට පෙරෙන්න දැන නැගිටින්න තිබෙනවා. ඒ හැම අවස්ථාවකම වෙත තිබුණු ආණ්ඩුව වගේම වර්තමාන ආණ්ඩුවක් උපයෝගී කරගෙන තිබෙන්නේ අපේ සිංහල දෙමළ මුස්ලිම් ජනයා අතර දැකේ අවිශ්වාසය වැඩි කරනවා. මොකද අපි කවුරු තුලත් තමන්ගේ ජාතිය පිළිබඳව, තමන්ගේ ආගම පිළිබඳව නැගීමක් තිබෙනවා. ඒ අපේ හැම දිනාටම වේගෙන් කූත් ගන්න පුළුවන්. වේගෙන් අවුත් ගන්න පුළුවන්. මුස්ලිම් ජනයාට තමන්ගේ ජාතිය පිළිබඳව, තමන්ගේ ආගම පිළිබඳව හැඟීමක් තිබෙනවා. ඒ වගේම සිංහල ජනතාවට තමන්ගේ ජාතිය, තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ ආගම පිළිබඳව භක්තියක් හැඟීමක් තිබෙනවා. ඒ වගේම දෙමළ ජනතාවට තමන්ගේ භාෂාව, තමන්ගේ ජාතිය, තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ ආගම පිළිබඳව භක්තියක් විශ්වාසයක් තිබෙනවා. එතන අපේ රට සිංහල දෙමළ මුස්ලිම් කියලා ප්‍රධාන ජන කොටසෙන් තුනකින් සමන්විත වෙලා තියෙනවා. ඒකට පවතුන හැම ආණ්ඩුවක්ම කරපු උත්සාහය තමයි මේ තිබෙන නැගී මුස්ලිම් ජනයාට ඒ පිළිබඳ තියෙන දෙමළ ජනයාට ඒ පිළිබඳ තියෙන සිංහල ජනයාට ඒ පිළිබඳ තියෙන තමන්ගේ ආරම්භක තමන්ගේ ගැටලු වසා ගැනීමට උපයෝග කරගන්න. එකිනෙක අතර සැකේ වැඩි කරන්න, අවිශ්වාසය වැඩි කරන්න මේ උපයෝග කරගන්න. ඉතිහාසයේ ඒක දැවැන්ත යුද්ධයක් බවට පරිවර්තනය වෙනවා. විශේෂම ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ගොඩනගන ලද ජාතිවාදී වමනාවන් මත සිදු කරන ලද දේ තමයි අවුරුදු 30ක අනවරත යුද්ධයකට අපි මුහුණ දෙන්නේ. ඒ නිසා අපි කවුරුත් විශ්වාස කරන තව දුරටත් අපේ රටට කවර වර්ගයේ හෝ ජාතික ගැටුමක් අවශ්‍ය නැහැ. සිංහල දෙමළ වේවා, සිංහල මුස්ලිම් වේවා, මුස්ලිම් දෙමළ වේවා. කවර වර්ගයේවත් ජාතික ගැටුමක් අද අපේ රට තවදුරටත් අවශ්‍ය නැහැ. ඒ නිසා මේ පැන නගින හැම ප්‍රවණතාවයක් එක පැත්තකින් TNA සංවිධානයේ මූලික වී ගොඩනගන දෙමළ ජාතිවාදය. ඒ වගේම
තව කණ්ඩායම් මැදිහත් වී ගොඩනගන සිංහල ජාතිවාදය. ඒ වගේම සමහර ඉතා කුඩා කණ්ඩායම් විසින් මතු කරන මුස්ලිම් ජාතිවාදය අපි ප්‍රතික්ෂේප කරනවා. එක් ජාතිවාදයක් විසින් තව ජාතිවාදයක් පරාද කරන්නට. එක් ජාතිවාදයක් විසින් සිදුවන දේ තමයි තව ජාතිවාදයක් උත්සන්න වෙනවා. තව ජාතිවාදයක් වර්ධනය වෙනවා. ඒ නිසා ජාතික සමගිය ගොඩනැගිය හැක්කේ සියලු ජාතිවාදයන් ප්‍රතික්ෂේප කරලා ජාතිකත්වයන් අතර සමගිය ගොඩනැගීමෙන් පමණයි. සමගිය ගොඩනගන්න බෑ වාක්‍යවලට කතාවලට. සමගිය ගොඩනගන්න පුතේ තිබෙන සියලු ජනයාගේ සාධාරණ අයිතිය පිළිගැනීමෙන් පමණයි. එනිසා අපි සියලු ජාතිවාදයන් ප්‍රතික්ෂේප කරනවා වගේම සියලු ජනයාගේ ජාතික අයිතිය සාධාරණ අයිතියෙන් අපි පිළිගත යුතුයි. භාෂාවේ තිබෙන අයිතිය, තමන්ගේ ආගමක් ඇදහිීම පිළිබඳ තිබෙන අයිතිය, තමන්ගේ සංස්කෘතියක් අනුව ජීවත් වීමේ තිබෙන අයිතිය අපි පිළිගත යුතුයි. එසේ පිළිගන්නේ නැතුව අපිට ජාතික සමගිය පිරිච්ච රටක් ගොඩනගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි සියලු ජාතිවාදයන් ප්‍රතික්ෂේප කරන සියලු ජන කොට්ටාසන්ගේ සාධාරණ අයිතිය පිළිගන්න ජාතික සමගිය ගොඩනැගීම සඳහා ප්‍රයත්න දරන ඒ වෙනුවෙන් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරය. අපේ රටේ අනාගතයේ පවතින තව යුද ගැටුම් හරහා නෙවෙයි. සැකේ වැඩි කරලා අවිශ්වාසය වැඩි කරලා ක්‍රෝධ වැඩි කරලා එකිනෙකා අතර වෛරය වැඩි කරලා අපේ රටේ ඉදිරි ගමනක් නෙවෙයි. අපේ රටේ ඉදිරි ගමන අදා පවතින්නේ සිංහල දෙමළ මුස්ලිම් ප්‍රධාන වශයෙන් ජන කොට්ටාසයන් අතර සමගිය ගොඩනැගීමෙන් පමණයි. එසේ නැත්නම් මතක තබා ගන්න මේ විදිහට යන්න දෙන්න. අද මුස්ලිම් සිංහල ජනතාව අතර යුද්ධයක් නෑ. නමුත් මේ විදිහට සහතිකයි අපේ දරුවෝ යුද්ධ කරගන්න. අපි යුද්ධ කරගත්තේ නැතුවට අපේ දරුවෝ යුද්ධ කරගන්න රටක් තමයි මේ ගොඩනැගෙන්නේ යන්නේ. ඒ නිසා අපි කාගෙත් වගකීම් කරයි ජීවත් වෙන මිනිස්සු හැටියට අපේ අනාගත පරම්පරාවන්ට එවැනි යුද්ධ ගැටුමක් එවැනි තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය යුතුයි. ඒ සඳහා පුළුල්තම ජාතික සමගිය ජාතීන් අතර සාධාරණත්වයට ගොඩනැගී යුතුයි. ඒ හුදු වේදිකාවල කරන ප්‍රකාශනයෙන් පමණක් කළ හැකි දෙයක් නෙවෙයි. ඒක තියෙන විශාල දේශපාලන කාර්යභාරය. ඒ අන් කවරක්වත් නෙවෙයි මේ ජාතිවාදී අවුස්සන එකිනෙක අතර යුද ගැටුම් නිර්මාණය කරන තමන්ගේ එකම පැවැත්ම බවට පත් කරගත්තු ගැටුම් නිර්මාණය කරන මේ සිස්ටම් එක වෙනස් කරන්න. අවුරුදු 66ක් මුළුල්ලේ අනුගමනය කර ප්‍රතිපත්ති වෙනස්. ඒ ප්‍රතිපත්ති වෙනස් කිරීමකින් තොරව අපිට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා තමයි දේශපාලන ව්‍යාපාරයක් ඇටියෙක අපි හිතනවා මේ රට අලුත් මාවතකට ගිහින් මුලින්ම අපේ දරුවන් කාටත් එකට සමගින් ජීවත් වූ රටක් අපි නිර්මාණය කරනවා. ඈත ගම්වල ඉන්න දරුවන්ට සාධාරණ අධ්‍යාපනයක් ලැබෙන සාධාරණ සෞඛ්‍ය සේවයක් ලැබෙන. තමන්ගේ හැකියාවන්ට අනුව රැකියාවක් ලැබෙන. තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාමට සාධාරණ ආදායම් ක්‍රමයක් ලැබෙන. සමාජ ක්‍රමයක් අපි ස්ථාපිත කරගන්නවා. ඒක මේ පරම්පරාවේ වගකීම. ඒක අපි දේශපාලන ව්‍යාපාරයක් ඒ වගකීම තුරදී අපි. ඒ තමයි අපි පවරගෙන තිබෙන කාර්යභාරය. ඒ තමයි අපි ඉටු කරමින් තිබෙන්නේ. ඉතින් අපි විශේෂයෙන් මේ එක්සත් රාජධානී ජීවත් වෙන ඔබතුමාලගෙන් ඉල්ලා සිටිනවා. මේ සඳහා කළ හැකි උපරිම දායකත්වයක් අපේ යන. මේ විදිහට අපේ රටට යන්න දෙන්න එපා. ඒ නිසා අපි කාටත් වගකීමක් තිබෙනවා අපේ රටේ මේ සිස්ටම් එක වෙනස් කරන්න. අවුරුදු 60 පොඩි කාලයක් නේ අවුරුදු 66ක් මේ පක්ෂ දෙක හරියට අපේ රට පාලනය කළා. එක්සත් ජාතික පක්ෂ අවුරුදු 33ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවුරුදු 33ක මේ අවුරුදු 66 පාලනය කළා. හැබැයි ඉතිරි විදිහට ශේක පත්‍රේ තමයි නීතිය කඩා වැටුණු යුද ගැටුම් ඇති වුණු ක්‍රෝධයේ වෛරය වැඩි වුණු වංචා දුර්ගුණ පිරුණු ඈත ගමනවල දරුවන්ගේ අධ්‍යාපන අහිමි කරපු සෞඛ්‍ය සේවය අහිමි කරපු ජීවත් වීම සඳහා හරියම ආදායම් මාර්ග අහිමි කරපු ජීවිතයක් අපිට උරුම කරලා තියෙනවා. ඒ නිසා මේ වෙනස් කළ යුතුයි. ඒ වෙනස් කිරීම සඳහා වූ දේශපාලනයක් අපි තෝරගෙන ඉන්නවා. අපි තමුන්වන්සට ආරාධනා කරන්නේ ඒ දේශපාලනයට සම්බන්ධ වෙන්න. ඒ දායකත්වය කරන්න. මේ අපි කිසිවෙකේ අපේ එක රාජධානියක් සංවිධානය සෝදරයෙන් කටයුතු කරන අපේ ධර්ම හිතියාර සෝදරය. අපි කවුරුවත් මේ Tamante යමක් උපයා ගැනීම අරමුණින් වූ Tamante යමක් වැඩි ලබා ගැනීම අරමුණින් වූ දේශපාලන කරමින් සිටිනවා. අපිට ඕන අපේ රටේ මේට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කරන්න.
අපි උපන් දරු පරම්පරාවන් මේක වඩා ජීවිතයක් පුරුදු කරලා දෙනවා. ඒ වෙනුවෙන් අපි දේශපාලන කරමින් මම හිතනවා මම හිතනවා අපේ රටේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ඒ වගේම ශ්‍රී ලංකාවෙන් බැහැරව ජීවත් වෙන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීම තමයි තමන්ගේ උපන් දරු පරම්පරාවට මේක වඩා හොඳ රටක් නිර්මාණය කිරීම. ඒ සඳහා අපි ගෙන යන ප්‍රයත්න අපි ගෙන යන කාර්යභාරයට අපි තමුන්නාන්සේගේ දායකත්වයේ තමුන්නාන්සේගේ ධෛර්යය තමුන්නාන්සේගේ ආධාරය උපකාරය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙම අවස්ථාවට අපිට ආරාධනා කරලා මේ විදිහට අපිට වුන් සම්බන්ධ ආවේග පිළිබඳව අපි දෙමින් ඉක්දුවන්. මොකද කවුරුවත් එක්සත් රාජධානියට ආවේ දේශපාලන කරන මිනිස්සු නිර්මාණය නැති වෙන නේද ඒකත් මේ දේශපාලන කරන්න ආපු අය නෙවෙයි. ඒ එහෙම මොහොතක දේශපාලනික හැටියට මට ආරාධනා කරලා අපේ හඬට සමන් දීමට තමුන්නාන්සලා දරන ප්‍රයත්නෙට දෙහින් විසුදුවන්ත වෙනවා. අපි නැවත හමු වෙමු. බොහොම ස්තුතියි. Now, prize being, I call upon small children now. I take this opportunity on behalf of our community here, and we are not a big community in Liverpool, but we have selected a very small gift to be given to our chief guest today, and our leader will hand over the gift. Thank you. Okay, I call upon Hisham, Miss Hisham. Where's Hisham? And then Adil. Where's Adil? Zaki. Oh, Zaki? Zakaria. Where's Zakaria? Okay. Atman. Atman. Okay. Ya, dia විතරේ කොම ගියා. Okay. Soha. Oh, Abida. Naziha. Oh. Nazha. Nazha. Amna. Amna. Anji. Nazha. Ada මේක තියෙනවා. ඉතින් අපි කරන්නේ නැති ගාලා එතන එතන. Okay, Nazha. Zain. Zain. Oh, wait, you put check out. Rizma. Makeup. Original part is second. Nada. Altab.
Munchik. Adil. Right. Right. Zakaria. Zakaria the Great. Is there any more children inside? Okay, that's all. Anyway, thank you very much for giving away the prizes. Thank you. මේක ඕකනයිස් නේද? Thank you. Finally, the vote of thanks will be given by Mr. Nazli. Ah, this is for yours. One for you. Let me say thank you. You want one? ප්‍රධාන ආරාධිත සමුත්සාවන ගරු අනුරත් කුමාර දිසානායක මැතිතුමා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. ශ්‍රී ලංකා මුස්ලිම් සංස්කෘතික එකමුතුව විසින් පවත්වන ලද මෙම වැඩසටහන වෙනුවෙන් ඉතාමත් කාර්යබහුල මොහොතක තමන්ගේ වටිනා කාලය වැය කරමින් මෙම ස්ථානයට පැමිණ සිටින ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී හා ජනතා විමුක්ති පෙරමුණේ නායක ගරු අනුර කුමාර දිසානායක මැතිතුමාට අපගේ හෘදයාංග ස්තුතිය පුද කරන අතර මෙම අවස්ථාව අපට ලබා ගැනීම සඳහා මේ සහයෝගය ලබා දුන් දර්ශන ඇතුළු කණ්ඩායමට කණ්ඩායම සහ ලිවර්පූල් වල සිටින අපගේ සමාන සහෝදරයාට අපගේ සංවිධානය වෙනුවෙන් ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ වැඩසටහන සඳහා සහභාගී වූ සියලු දෙනාටම අපගේ ස්තුතිය පුද කරන අතර අපගේ ප්‍රධාන ආරාධිත මුක්තාවන ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළු සියලු දෙනාගේ අනාගත සැලසුම් අරමුණු ඉතා සාර්ථක වන ලෙස සුබ පතන අතර මගේ වචන ස්වල්පය අවසන් කරනවා. Okay, now finally we will have tea with our state guest, and we will go to the table and we will have sausage refreshments. Thank you.